ආවා අලුත්ම ස්ටොක් එකේ අන්බොක්සින් වීඩියෝ එකක් මම අද ගේන්න හිතුවා. මොකද මේ පාරත් බැලන්ස් සීරම්ස් වල රේන්ජ් එකම ගෙනල්ලා තියෙනවා. ඔයාලා දන්නවා මම පර්සනලි කැමතිම රේන්ජ් එකක් මේ තියෙන්නේ. මේකේ නයිසිනමයිඩ් එකයි විටමින් C එකයි මම ඩේලි යූස් කරනවා. H මම ඔයාලට පෙන්නන්නම් මගේ H එක. මම ඕඩිනරි එකේ HABH එක තමයි යූස් කර ඉන්නේ. ඒක ඉවරුණාට පස්සේ මම ගත්ත බැලන්ස් එක ඕඩිනරි එකේ ටිකක් අර ටින්ග්ලින් සෙන්සේෂන් එකක් වගේ එනවනේ මේකේ එහෙම එන්නේ නැහැ. ඉතින් මම හිතනවා සෙන්සිටිව් ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කට්ටියට ඒ වගේම ටිකක් ඒ වුණාට එක්ස්ෆොලියේට් කරගන්න ආස කට්ටියට පීලිංగ్ සොලියුෂන් එකක් පාවිච්චි කරලා බලන්න ආස කට්ටියට මේක හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා මම අපි ඒකෙනොත් මේ පාර ගෙන ගත්තා. ඉතින් මම එකිනෙක කරන්නේ බැලන්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සීරම්ස් ගැන පැහැදිලි කරලා. ඔය තියෙන බැලන්ස් අපේ සීරම්ස් ටික. අයි ෂැඩෝ පැලට්ස් වගේක් තියෙනවා. මේ ගෙන්න ගත්ත මෙන්න මේක. මේ තියෙන Revolution කියන බ්‍රෑන්ඩ් එකේ. Revolution එකේ මේකප් Revolution London yes මේකේ බ්‍රෑන්ඩ් මේකේ preloaded red alert කියන eyeshadow palette එක තමයි අපි මේ පාර ස්ටොක් කරලා තියෙන්නේ. අපි ගොඩාක් range එකක් ගේන්නේ නැහැ. මොකද ගොඩක් අය අහන ඉල්ලන shades තියෙනවා. ඒ shades වලට match වෙන්න තමයි එක palette එකකින් ගොඩක් ගේන්නේ. එහෙම තමයි කරන්නේ දැනට. ඉතින් ඒ හින්දා ගොඩක් stocks නැහැ. limited stock තියෙන්නේ. ඔයාලට තේරෙනවනේ ගොඩක් stock නැහැ. Revolution කියන brand එකේ එන makeup palette එක මේක හරිම ලස්සන colors ටිකක් තියෙනවා මේකේ. මම ඉතින් ලස්සන කලර්ස් මට ලස්සනයි කියලා හිතෙන කලර්ස් ටිකක් තමයි මම ගෙන්නන්නේ. ඒක මම හදා ගන්න ඕනේ ඊට පස්සේ. මොකද මට ලස්සනයි කියලා හිතන හැම එකම ඔයාලට ලස්සන නෑනේ. next time අපි ගේනකොට මම බලාපොරොත්තු වෙනවා බහුතර කෙනෙක්ගේ ගොඩක් ලොකු පිරිසකගේ කැමැත්ත කව වෙන විදිහට ගන්න. ගොඩක් වෙලාවට මම තාම ගේන්නේ මගේ මාව attract වෙන eyeshadow palettes මම attract වෙන products. හරිනේ මේ තියෙන එක. මේකේ ලස්සන hues ටිකක් තියෙනවා. purple වලට බර peach එකක් තියෙනවා, salmon pink එකක් වගේ එකක්, gold තියෙනවා, white තියෙනවා, dark shades උත් තියෙනවා. ඔයාලට smoky eyeliner shades වලට යන්න පුළුවන්, blend කරන්න base එක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්, මේක පාවිච්චි කරන්න පුළුවන්. අර versatile makeup eyeshadow palette එකක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන් මේ palettes මේකෙන් එන palettes ටික. ඒක එහෙමයි. L'Oreal එකේ wrinkle expert ඔයගොල්ලෝ ගොඩක් වෙලාට අහනවා මගෙන් anti aging වලට තියෙන සාමාන්‍යයෙන් හොඳ ක්‍රීම් එකක්. ගොඩක් අය හොයන්නේ අතරම ක්‍රීම්ස්. ගොඩක් වෙලාවට රෙටිනෝල් තියෙන සීරම් එකක් වගේ දෙයක් කිව්වට ගොඩක් අය කැමති ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේක ගෙනල්ලා තියෙන්නේ L'Oreal Paris එකේ කැල්සියම් සහ anti wrinkle ක්‍රීම් එක. මේක ඇත්තට මම වෙනම විස්තරයක් කරලා වීඩියෝ එකක් පස්සේ දාන්නම්. හැබැයි ඊට කලින් මේක ස්ටොක් අවුට් වේද දන්නේ නැහැ. මේකෙන් අපි මේ පාර කිහිපයක් එකතු කරා ස්ටෝර් එකට anti wrinkle එකෙන් L'Oreal එකේ anti wrinkle එකේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන ඔයගොල්ලෝ දන්නවනේ. ඒක එහෙමයි. seeds මේකේ අපි ඕපන් කරලා තියෙන සමහර ඒවා ඕපන් කරලා අපි පාවිච්චි කරලා අපි යවලත් ඉවරයි සමහර ඒවා. හරි මේ තියෙන Neutrogena brand එකේ එන oil balancing face wash එක. ගොඩක් අයට මට තියෙන dry skin එකක්. ඒනොට ගොඩක් අය හොයනවා oily skin වලට තියෙන skin care products. ඉතින් මම හිතුවා අපේ store එකට දැනට මං ගාම වැඩිපුරම තියෙන dry skin තියෙන කට්ටියට තියෙන products. හැබැයි ඉදිරියට අනිවාර්යයෙන්ම oily skin තියෙන අයට වෙනමම product range එකක්ම මම introduce කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද බහුතරයක් ඇත්තටම සෆර් කරන්නේ oily skin එක හින්දා නිසා oily skin එකත් එක්ක එන ප්‍රශ්න හින්දා. ඉතින් oily skin එකට ගේන product range එකේ මම හිතනවා තවත් හොඳ product එකක්. ඒ කියන්නේ ගොඩක් high end brand එකක් නෝට Neutrogena කියන අපි හැමෝටම afford කරන්න පුළුවන් හොඳ brand එකක්. ඉතින් Neutrogena එකේ න oil balancing face wash එක තමයි මේ තියෙන්නේ. අනේ මේව original ද කියලා නම් මගෙන් අහන්න එපා. fake එක අපි sell කරන්නේ. දැන් තව හොඳ ප්‍රශ්නයක් ඔන්න. සමහර වෙලාවට ඒ කම්පැනි එකෙන් අනවුන්ස් කරනවා ඒගොල්ලෝගේ පැකේජින් වෙනස් කරා. ඒතකොට දැන් එන්නේ අලුත් එක එන්නේ මේ විදිහට කියලා. හැබැයි අපි ගාව දැනට තියෙන ස්ටොක්ස් උත් තියෙනවානේ. එතකොට පරණ පැකේජින් එක මේ තියෙන හොඳම උදාහරණයක්. මේ තියෙන්නේ දැන් මේ ස්ටොක් එකේම ආපු දෙකක් තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන new look කියලා මේකේ මෙන්ෂන් කරලා තියෙන නිසා හොඳයි. එහෙම නැත්නම් සමහර වෙලාවට සමහර කස්ටමර්ස්ලා මගෙන් අහනවා එතකොට කලින් පාරේ ආපු බොටල් එකට වැඩිය මේ පාරේ ආපු බොටල් එක වෙනස් නේ.
ඒකට හේතුව සමහර වෙලාවට කම්පනීස් වලින් ඒගොල්ලන්ගේ පැකේජින් වෙනස් කරනවා. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ සමහර අය ඒක වෙබ්සයිට් එකේ දාලා ඒගොල්ලෝ අනවුන්ස් කරනවා. සමහර අය එහෙම කරන්නේ නැහැ. සමහර කම්පනීස් එහෙම කරන්නේ. ඒගොල්ලෝ කෙලින්ම අලුත් ප්‍රොඩක්ට් එක තමයි ලොන්ච් කරන්නේ. හැබැයි පරණ ස්ටොක්ස් අවේලබල් වෙලා තියෙනවා නම් මේවත් අපිට එනවා. නිසා මේ විදිහට පැකේජින් වෙනස් වෙලා එකම ප්‍රොඩක්ට් එක හැබැයි පැකේජින් වෙනස් වෙලා එන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් එක එන්න පුළුවන්. අර try කරන්න ගෙන්න ගත්තා shades කිහිපයක් NYX එකේ. මේවා ඉතින් මට ආපු ඒවා මේ තියෙන්නේ. ඕකේ නයිස්. ඔයාලා දන්නවනේ බෝජෝ එකට මම හරිම කැමතියි. මම කොච්චර කැමතිද කියනවා නම් ඔයාලට මම පස්සේ දවසක පෙන්නන්නම්. කමෙන්ට් එකක් දාන්න බලන්න කැමති නම් මගේ බෝජෝ එකේ කලෙක්ෂන් එක බලන්න. මේ මම ගෙන්න ගත්තා පින්ක් එකක්. මේක බලන්න sheer matte කියලා තමයි කියන්නේ. අපි ඔයාලත් එක්ක සර්ච් කරමු. Okay, that's a hot pink. අපි මේක ටිකක් වෙලා තියලා ගාලා කරලා බලමු. මම මේකෙන් එකයි. ඒ කියන්නේ මේ තියෙන sample try කරන්න ගෙන මේ තියෙන NYX එකේ. මේවා දැනට sell කරන්න බෑ. මේක ඊළඟ stock එකේ සමහරට මම මේවා දාලා බලලා මේ ලස්සන orange එකක් මේව use කරලා බලලා මේවා හොඳයි නම් අපි stocks අපි එකතු කරගන්නවා. බෝජෝ එක මම ගේන්න හිතාගෙන ඉන්නේ. මොකද ගොඩක් කට්ටිය දැන් මේ මම ආසයි කියලාම ගොඩක් girls ලපෙන් අහනවා. අහන නිසාම මම එකතු කරන්න හිතාගෙන ඉන්නේ. එකතු කරොත් ඔයාලත් අනිවාර්යයෙන්ම සතුටු වෙයි. ඊළඟ එක ඉක්මනට කරමු ඉතින්. මේවා. කතා කරන්න වැඩක් නැහැ. මේකේ අපි ගෙනල්ලා තියෙනවා මේ පාරත් ස්ටොක්ස් ගොඩක්. highlighter sticks ගත්ත කිසිම කෙනෙක් මේකට අකමැති උනේ නැහැ. දෙක තුන ආයි අපෙන් ගත්තා. මේ තියෙන්නේ Rimmel London එකේ highlighter stick එක. මේ තියෙන ගෑවම් පේන විදිය. කතා කරන්න වැඩක් නැහැ. මේක පුදුම විදිහට පුදුම ලස්සනට ස්කින් එකට බ්ලෙන්ඩ් වෙනවා. ඔයගොල්ලෝ highlighter එකක් යූස් කරලාද තියෙන්නේ කියලාවත් හිතන්න බැරි විදිහට තමයි ස්කින් එකට මේක බ්ලෙන්ඩ් වෙන්නේ. මාර බටරි. ඒකම තව දෙයක් කියනවනේ මේක හෑන්ඩ් බෑග් එකේ දාගෙන අවුවේ. අපි අවුරුදු 30කට වගේ යනවා නම් දැන් මේ දවස්වල මේ වගේ දෙයක් හෑන්ඩ් බෑග් එකේ දාගෙන අවුවට අරගෙන යන්න එපා. මේක හරියම ඉක්මනට මෙල්ට් වෙන්න බලනවා මේ බලන්න. ඒ කියන්නේ එච්චරටම වටිනවා. ඔයගොල්ලෝ මේක ගන්න මේ තියෙන මගේ එක මම කිහිපයක්ම ගත්තා අරන් තියාගත්තා මට. නැත්තම් සමහරවල්ලාට නැති වුණාම නැත්තටම නැති වෙනවා. ඒක හින්දා මේ තියෙන්නේ L'Oreal Paris එකේ Maximalist කියන eyeshadow palette එක. මේක මාර විදිහට ඉල්ලුම තිබුණ palette එකක්. මේකට මම ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් මම මේකට යන shades ටික පෙන්නන්නම්. වෙනම මම වීඩියෝස් උත් දාලා තියෙනවා. හරිම ලස්සනයි. ලස්සන බටරි ෆිනිෂ් එකක් තියෙන eyeshadow එකක්. කියන්නේ අපි කියන්නේ මේ creamy eyeshadow කියලා කියන creamy touch එකක් තියෙන powder eyeshadow එකක්. තමයි මේක. කවුරුත් රිග්‍රෙට් කරන්නේ අනිවාර්යයෙන්ම ගත්ත හැමෝම පුදුම විදිහට ආසුණා. හරිම හොඳ බ්‍රෑන්ඩ් එකක් අනිත් එක. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. expired නෑ. අන්නේ මගෙන් හරියට අහනවා දැන් මේ දවස්වල expired මම දන්නේ ලංකාවේ කියන්නේ expire වෙච්ච products උත් sell කරනවාද? ඒක common sense නේ. සාමාන්‍යයෙන් expire වෙච්ච ඒවා sell කරන්නේ නැහැනේ. ඒක common sense එක අහන්න දෙයක්වත් නෙමෙයි. ඔයාට expire වෙච්ච දෙයක් කොහෙන් හරි ලැබිලා තියෙනවා නම් ඒක ඔයාගේ අයිතිය ඇත්තටම exchange කරගන්න එක. හරිනේ ඒක එහෙමයි. හරිම පරිස්සමෙන් තමයි. Rimmel London එකේ waterproof mascara එක. මේකත් මාරු විදිහට ඩිමාන්ඩින් එක තිබ්බ එකක්. සහ waterproof නැති mascara එක. මේක මම පාවිච්චි කරනවා දැකලා තියෙන්නේ නැති. මම පාවිච්චි කරන්නේත් මේකමයි. හැබැයි මේක waterproof නෑ. ඉතින් මේක waterproof නැති හින්දා මේ waterproof එකකුත් මේ පාර මමත් ගන්න හිතාගෙන ඉන්නේ. මේකයි දෙකම තියෙනවා. waterproof සහ waterproof නොවන දෙකම තියෙනවා. ඒකේ eye pencils. එක මාරම quality eye pencil එකක්. chunky Technic කියන brand එකේ එන chunky lip pencil එක. මේකට තියෙන demand එක මම දැන් ගාලා තියෙනවා මේ වටේ ගාලා තියෙන්නේ ඒ eye pencil එකක්ම තමයි. ගාලා මැද්දට ගාලා තියෙන Rimmel එකේ lipstick එක. මේ lipstick ගන්න ඕනේ මේ eye pencil එක ගත්තොත් ඔයාලට. සමහර අය එහෙමත් ඉන්නවනේ eye pencil එක විතරක් hand bag එක දාගෙන යන්න you're good to go. එහෙමයි. Okay. Rimmel London එකේ shades ටිකක් ඇවිල්ලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ Hollywood Red කියන එක. මේක මම කලින් lipstick මගේ favorite lipsticks ගැන මම කරලා තියෙනවා. playlist ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟදිම අපි බොහොම ළඟදිම අපේ website එක launch කරනවා. ඒතර ඔයාලට කොහොමද colors ටික බලා ගන්න පුළුවන්. Hollywood Red කියන්නේ මේක nude shade එකක් තියෙනවා. ඔයාලට මේක shades බලන්න තියෙනවා ලේසිම විදිහ කියනද? මම දැන් shade එක කියනවානේ මේ honey nude කියලා ඔයගොල්ලෝ search කරාම ඔයගොල්ලන්ට shade එක බලා ගන්න පුළුවන්. ගාපු කට්ටියගේම videos දාලා තියෙනවා Hollywood Red එකෙන් වැඩිපුර ගෙන්න ගත්තා. මොකද ඒක හරිම ලස්සන maroon red එකක්.
මේ රතු පාටටත් වැඩිය ඩාර්ක් ඇත්තටම. ඇතුලේ තියෙන කලර් එක මේකටත් වැඩිය ඩාර්ක්. ඇත්ත පාටවල් අපි එවනවා ඔයාලට හොලිවුඩ් රෙඩ් එක ඔන්න රිමෙල් ලන්ඩන් එකේ මේක මැට් ෆිනිෂ් එකක් තියෙන මේ පාර වැඩිපුර ගෙනාවා මේකේ නියුඩ් ෂේඩ්ස් වලින්. මේක මැට් ෆිනිෂ් එකක් තියෙන ලිප්ස්ටික් එකක්. මේ තියෙන මම ගාන එක මම ඔයාලට පෙන්නන්නම් මේක ගාලා. ග්ලොසි නෑ. ග්ලොසි නෑ මැට් ෆිනිෂ් එකක් තියෙන. හරිම ලස්සන මැට් ෆිනිෂ් එකක්. සමහර අය ඉන්නවනේ ග්ලොසි ලුක් එකට කැමති නැති එහෙම කට්ටිය ගන්න. ග්ලොසි ලුක් එකට කැමති කට්ටිය මේක අරගෙන ග්ලොස් එක ගන්න එපා. ඉතින් අපරාධය. ඇත්තට මේකට ග්ලොසි ලුක් එකක් තියෙන ලිප්ස්ටික් එකක්ම ගත්තත් කමක් නෑ. මේ තියෙන්නේ රොෆ් වෙල්වට් කියන මේ බෝල්චෝ එකේම මම ගෙනගත්ත අලුත්ම සෙට් එකක්. මේක මම මේ ඕපන් කරලා ෆොටෝස් දාන්නම් අනිවාර්යෙන්ම ඔයාලට බලන්න. මෙතන තියෙන අනිත් ස්ටොක්ස් ඔක්කොම ඒවා තමයි හයිලයිටර්ස් සහ මේ හයිලයිටර් ෂේඩ්ස් කීපයක්ම තියෙනවා. ඒක සහ රිමෙල් සහ බෝජෝ එකේ 8 ලිප්ස්ටික්ස් ටික. ඉස්සමට ගන්න ඕනේ මේක නම් අපි පරිස්සමට ගන්න ඕනේ මේක නම් අපි මොනවද මේ කියලා පුළුවන් නම් දැන් කමෙන්ට් එකක් දාන්න. දැන් මේක පෙන්නන්න ඔයාලට. මොකද මතකද දන්නේ මගේ එක වීඩියෝ එකක මම පාවිච්චි කරා L'Oreal Paris එකේ ලිප්ස්ටික් එකක්. ඒක නම්බර් 241 තමයි ඒ නම්බර් එක. ඒ වීඩියෝ එකකින් පස්සේ ඒ කලර් එක out of stock වුණා. ඒ කලර් එක ආයි අපි ගාව නැති වුණා. ඊට පස්සේ අපි මොකද්ද කරේ? අපි ඒ කලර් එකෙන් විතරක්ම ලිප්ස්ටික්ස් ගෙනාවා. ඒ නම්බර් එකෙන් විතරක් ලිප්ස්ටික්ස් ගෙනාවා. මොකද මේ තියෙන ඒ නම්බර් එක මේ තියෙන මගේ මේකප් මේකේ මම ගත්තේ බොක්ස් එකකින් ගත්තේ මේ තියෙන කලර් එක. හරිද? මම දැන් ගාන්න නැහැ. මොකද මම රිමෙල් එකේ ගාලා තියෙන්නේ. මම මේක ඔයාලට චුට්ටක් ගාලා පෙන්නන්නම්. හරිම ලස්සන අමුතු පාටක්. මට මේක විස්තර කරන්න බෑ. වීඩියෝ එක ගිහලා බලන්න. මගේ ෆේවරිට් ලිප්ස්ටික්ස් 5 ගැන කතා කරන මේ වීඩියෝ එකක් තියෙනවා. කොච්චර හොඳ ඉල්ලුමක් තියෙනවද කියලා. මම දැන් ඒ ෂේඩ් එකකින් විතරක් ස්ටොක්ස් ගෙනල්ලා තියෙනවා. නම්බර් 241 L'Oreal Paris. මේ තියෙන ඔක්කොම තව තියෙනවා. මේ තියෙන ඔක්කොම ලිප්ස්ටික්ස්. මේවා මම වෙනම කියලා පෙන්නන්නේ නැහැ. ලිප්ස්ටික්ස් ගැන කරලා තියෙන වීඩියෝ එකක් තියෙනවා. අනිවාර්යෙන් බලන්න. high quality තාමත්ම ලස්සන ෂේඩ්ස් ටිකක්. ගත්ත කිසිම කෙනෙක් අපිට කම්ප්ලේන්ට් කරලා නැහැ. ඔය තමයි තියෙන්නේ මට ස්ටොක් එකේ ගොඩක්ම මේ පාර ඇවිල්ලා තියෙන ලිප්ස්ටික්ස් සහ බැලන්ස් සීරම්ස් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඕක තමයි වීඩියෝ එක. තව දවසක තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේකේ මොනවම හරි ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපේ කැටලොග් එක බලන්න. අපි හැබැයි ඉතාමත්ම ඉක්මනටම අපේ වෙබ්සයිට් එක ලොන්ච් කරනවා. මම හරිම එක්සයිටඩ් ඒකට. මොකද වෙබ්සයිට් එක ලොන්ච් කරපු ගමන් ඔයාලට මගෙන් රිප්ලයි එකක් එනකම් බලන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලම ගෙල්ලා වෙබ්සයිට් එකෙන් බලලා ෂේඩ්ස් බලලා ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ප්‍රොඩක්ට් එක ගැන මම කරලා තියෙන වීඩියෝස් උත් මම ඒ වීඩියෝ වෙබ්සයිට් එකටම ලින්ක් කරලා තියෙනවා. ඔයාලට ලේසි මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් මොන හරි වීඩියෝ එකක් කරලා තියෙනවා නම් මොන හරි දෙයක් මම කරලා තියෙනවා නම් ඒකත් ඔයාලට වෙබ්සයිට් එකෙන්ම බලලා ඔයාලගේ හිත හදාගෙන රිවිව්ස් උත් බලලා ඔක්කොම බලලා ඔයාලට එතනම තීරණය කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ හැම දෙයක්ම කරලා තියෙද්දි ඕඩර්ස් දාන්න පාරක් වෙනවා කියලා මට කම්ප්ලේන් කරන්න එපා. ඔන්න මම උපරිමයෙන්ම කරන්න බලනවා. එහෙනම් ළඟදිම වෙබ්සයිට් එකත් එක්ක ආයිමත් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.